හරි පුතේ. දැන් කාලගුණය සහ දේශගුණය. හරිද? කාලගුණය දේශගුණයයි අපි සාමාන්‍ය වචන දෙකකට කතා කරාට දැන් කාලගුණය දේශගුණය දෙකම එකක් වගේ. හැබැයි කාලගුණයයි දේශගුණයයි අතර පැහැදිලි වෙනස්කම් දෙකක් තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් අපි කියන වායුගෝලයේ තියෙන කෙටි කාලීන තත්ත්වය කාලගුණය කියලා. මේ දැන් තියෙන තත්ත්වය නිතර නිතර වෙනස් වෙනවා. ඔන්න වහිනෝ. තව පොඩ්ඩකින් පායනවා. ආයෙ වහිනෝ. සුළං හමනෝ. එක විදිහට වායුගෝලයේ තියෙන්නේ නැහැ. ඕක තමයි කාලගුණය. නිතර නිතර වෙනස් වෙනවා. පුතා දේශගුණය කියලා කියන්නේ ඔය කෙටි කාලීන තත්ත්වයේ දීර්ඝ කාලීන සාමාන්‍ය. ඒ කියන්නේ මගේ පුතා මේ නිතර නිතර පවතින සාමාන්‍ය මේ වෙනස අපි දීර්ඝ කාලයක් අධ්‍යයනය කරනවා. සාමාන්‍යයෙන් දේශගුණ වර්ෂයක්. පුතා දේශගුණ වර්ෂයක් කියන්නේ අවුරුදු 30ක්. අවුරුදු 30ක කාලගුණික தත්ත්වයේ පුරෝකථනය කරලා එළඹෙන නිගමනයට කියනවා දේශගුණය කියලා. ඒක හරියට පුතේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ නම සුමන. කවුද සුමන? හරිද? එතකොට මගේ පුතා මෙයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. මෙයා කවුද? කාලගුණය. මෙයාගේ ලක්ෂණය තමයි නිතර නිතර වෙනස් වෙනවා. තරහ වෙනවා. යාළු වෙනවා. දාලා යනවා, ආයෙ යනවා, ආයෙ යනවා, ආයෙ යනවා. ඒක අවුලක්ද? අවුලක් නෑ. ඇයි? මෙයාගේ විදිය ඒක නිතර නිතර වෙනස් වෙනවා. දැන් මේ වෙනස දිහා මම දීර්ඝ කාලයක් බලන් ඉන්නවා. හරිද? දීර්ඝ කාලයක් බලාගෙන ඉඳලා පුතේ දැන් මට මෙයාගේ තත්ත්වයන් තේරෙනවා. හරි මම දන්නවා. මෙයා එන්නේ මේකට. මෙයාගේ සාමාන්‍ය මේක. අවුරුදු 30ක් බලාගෙන ඉඳලා පුතේ මං මෙන්න මෙයා විවාහ කරගත්තා. දැන් කවුද මෙයා? වයි. පුතේ වයි. ඔන්න දැන් මේ සුමන, මෙයා සුමනද? ඔව් මෙයා සුමනමනේ. ගර්ල් ෆ්‍රෙන්ඩ්මනේ බං. එයා සුමනම තමයි. හැබැයි මේ සුමනයි වෙනස් පොඩ්ඩක්. මෙයා ගර්ල් ෆ්‍රෙන්ඩ් නිතර නිතර වෙනස් වුණා. දැන් මෙයා වෙනස් වෙන්නේ. මෙයා දැන් දාලා යනවා, ආයෙ යනවා. එහෙම රෙද්දක් නේ. මෙයා වෙනස් වෙන්නේ නැහැ නිතර නිතර. මෙයාගේ වෙනස් වීමේ දීර්ඝ කාලීන සාමාන්‍යයක් පුතේ දේශගුණය කියන්නේ. හරියට මෙයා කාලගුණය වගේ. හරියට මෙයා පුතා දේශගුණය වගේ. ඕකේ කාලගුණේ දේශගුණේ තියෙන වෙනස. පොඩි අවුලක් තියෙනවා. අපි ඉස්සරහ පාඩමේදී කතා කරනවා. මොකද්ද? වර්තමානයේ වයිපුත් නෑ දේශගුණය වෙනස් වෙනවා කියලා. හරිද?